පනින්න පෙර සිතා බලමු. එක වගුරු බිමක ගෙම්බෝ දෙන්නෙක් ජීවත් වුණා. ඔන්න ඉතින් ඉතා දිගු කාලයක් වැස්ස නැතුව ලොකු නියං කාලයක් ආවා. මේ නියඟය හින්දා මේ වගුරු බිම වියළී යාමට පටන් ගත්තා. ඉතින් මේ ගෙම්බෝ දෙන්නා තීරණය කළා මේ වගුරු බිම අතෑරලා වෙන තැනක් හොයාගෙන යන්න. ඔන්න පුංචි දුවේ පුතේ මේ ගෙම්බෝ දෙන්නා වතුර තියෙන තැනක් හොයාගෙන යද්දි ලොකු ගැඹුරු ළිඳක් තියෙනවා දැක්කා. ළිඳ ළඟට ගිය ගෙම්බෝ දෙන්නාගෙන් එක ගෙම්බෙක්ට ගොඩාක් සතුටුයි. ඉතින් මේ ගෙම්බෝ අනිත් ගෙම්බට කිව්වා යාළුවේ මෙතන තමයි අපිට ගැලපෙනම තැන. වතුරත් ගොඩක් තියෙනවා. ඒ නිසා අද ඉඳන් අපි මෙතන නවතිමු කිව්වා. අනිත් ගෙම්බෝ ගොඩක් බුද්ධිමත් ඥානවන්ත ගෙම්බෙක්. එයා ටිකක් වෙලා කල්පනා කරලා යාළුවේ වතුර තියෙනවා නම් තමයි. ඒත් මේ ළිඳ ගොඩක් ගැඹුරුයි. කවදා හරි කාලෙක මේ ළිඳේ වතුර හිඳුනොත් අපි කොහොමද ගොඩට එන්නේ කියලා ඇහුවා. ඉතින් ඔන්න එතකොට තමයි අනිත් ගෙම්බටත් ඒ දේ ගැන හිතුනේ. ඉතින් පුංචි දුවේ පුතේ ඒක තමයි අපි කියන්නේ පනින්න පෙර සිතා බලන්න කියලා. අපි ඕනම දෙයක් කරන්න කලින් ඒ ගැන හොඳට හිතලා බලලා තමයි වැඩ